වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ 2022 පළවෙනි පත්‍රයේ B කොටසේ 4 වෙනි ගාන. මේක ඇත්තටම මේ සම්භාවිතාවයේ පාඩමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. හරි. අපි බලමු ඒ ගාන කියවලා මොනවද දත්ත කොහොමද ගාන හදන්නේ කියලා. හරි. පාසලක ටෙනිස් සංචිතයකට 11 වන ශ්‍රේණියේ A1 හා A2 නැමැති සිසුන් දෙදෙනෙකුද. ඒක අපි ඉස්සෙල්ලාම මාක් කරගමු. 11 ශ්‍රේණියෙන් A1 උයි A2 කියලා ළමයි දෙන්නෙක් ගන්නවලු. ඊට පස්සේ 12 වන ශ්‍රේණියේ B1 B2 B3 කියලා සිසුන් දෙදෙනෙකු ගන්නවලු. ඉදිරි දිනකදී පැවැත්වෙන යුගල ටෙනිස් තරගයක් සඳහා සිසුන් දෙදෙනෙකු එක් සිසුවෙකුට පසුව අනෙක් සිසුවා වන ලෙස ඉහත සඳහන් සිසුන් අතුරෙන් අහඹු ලෙස තෝරා ගත යුතුය. යුගල ටෙනිස් තරගයක් තියෙනවලු. ඒ කියන්නේ ඇත්තට ටෙනිස් පිට්ටනියේ දෙන්නෙක් එක පැත්තක ඉන්නවා, අනිත් දෙන්න අනිත් පැත්තෙන් ඉඳන් ඉන්නවා. හරි. අපේ ටීම් එක ගත්තොත් අපේ මේ ටීම් එක ගත්තොත් එම ඔකට 11 වසරේ ළමයෙක් හරි 11 වසරේ ළමයි දෙන්නෙක් හරි 12 වසරේ ළමයි දෙන්නෙක් හරි 11 වසරෙන් එක ළමයෙක් හරි 12 වසරෙන් එක ළමයෙක් හරි ඔහොම ගන්නවලු. ගද්දි 11 වසරේ එක ළමයෙක් අරගෙන ඊට පස්සේ වෙන ළමයෙක් ගන්නවා. මොකද එකම ළමයා ටීම් එකේ මේ දෙන්නම නියෝජනය කරන්න බෑනේ. හරි. ඒ නිසා ළමයි දෙන්නෙක් ඕන වෙනවා. හරි. අපි ওই කතාවත් ඔළුවේ මතක තියාගෙන යන් ඊළඟ ගණන් බලන්න. මේ පරීක්ෂණයේ නියැදි අවකාශයේ රූපයේ දැක්වෙන කොටු දැල මත කතිර ලකුණු සලකුණු මගින් ලකුණු කරන්න. හරි. මම ඉස්සලාම කොටු දැල ඇඳ ගන්නම් මෙතනින්. 5යි 1යි 2යි 3යි 5යි 1යි 2යි 3යි 5යි. මේ පැත්තෙන් පෙන්නන්නේ පළමු සිසුවාලු. පළමු සිසුවා තෝරා ගන්න එක. මේ පැත්තෙන් පෙන්නන්නේ දෙවන සිසුවා තෝරා ගැනීමලු. 11 වසරේ ළමයි දෙන්නෙක් ඉන්නවා A1 A2 කියලා. 12 වසරේ ළමයි තුන් දෙනෙක් ඉන්නවා B1 B2 B3 කියලා. A1 A2 B1 B2 B3 කියලා. හරි. දැන් මේ ළමයි දැන් ටීම් එකක් ගත්තොත් එහෙම ටීම් එකේ දෙන්නෙක් ඉන්නවා. එකම එක්කෙනා ටීම් එකේ දෙන්නම වෙන්න බෑ. ඒකට අනිවාර්යෙන් ළමයි දෙන්නෙක් වෙන වෙනම ඉන්න ඕනේ. අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ ස්ථානය ගත්තොත් එහෙම මේකෙන් කියන්නේ මොකද්ද? පළමු සිසුවා A1 වෙලා දෙවන සිසුවාත් A1 වීම. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? බෑ. මං කිව්වා ළමයි දෙන්නෙක් වෙන වෙනම තෝරගන්න ඕනේ. මොකෝ ළමයි ටීම් එකේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට එකම ළමයට මේ දෙන්නම වෙන්න බෑ. A1 උයි කියලා දෙන්නෙක් නෑ. එක ළමයයි A1 කියලා ඉන්නේ. මේ එයාට ටීම් එකේ දෙන්නම වෙන්න බෑ. ඒක නිසා මෙන්න මේ ඒක නිසා මේ පළවෙනි කතිරේ මෙතනට එන්න බෑ. ඒක නිසා පළවෙනි මෙන්න මෙතන කතිරේ වැටෙන්නේ නැහැ. මෙතන කියන්නේ පළමු ළමයාත් A වෙලා දෙවෙනි ළමයාත් A1 වීම. එහෙම වෙන්න බෑනේ. අපි එහෙනම් බලමු. මෙතන වෙන්න පුළුවන්ද? ඔව් වෙන්න පුළුවන්. පළමු ළමයා මේ 11 වසරේ A1 වෙලා දෙවෙනි ළමයා මේ 11 වසරේ A2 ළමයා වෙන එක වෙන්න පුළුවන්. මේකත් වෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ මොකද්ද? පළමු ළමයා A1 වෙලා
ටීම් එකේ දෙවෙනි ළමයා B3 වීම වෙන්න පුළුවන් නේ. ඔව්. මේක වෙන්න පුළුවන්ද? ඔව්. මේක වෙන්න පුළුවන්. පළමු ළමයා A2 කියන ළමයා වෙලා දෙවන ළමයා A1 වීම වෙන්න පුළුවන්. මෙන්න මෙතන වෙන්න පුළුවන්ද? මේකෙන් කියන්නේ මොකද්ද? මෙතනින් කියන්නේ පළමු ළමයා A2 වෙලා දෙවන ළමයාත් A2 වීම වෙන්න බෑනේ. A2ට ස්ථාන දෙකේම ඉඳන් සෙල්ලම් කරන්න බෑ. එහෙනම් ඒක වෙන්නේ නැහැ. මේ ටික වෙනවා. මේකත් වෙනවා පළමු ළමයා B1 වෙලා දෙවන ළමයා A2 වීම මේකත් වෙනවා. හරි. මේක වෙන්නේ නැහැ. මේක වෙනවා. පළමු ළමයා B1 වෙලා දෙවන ළමයා B3 වෙනවා. මේකත් වෙනවා මේකත් වෙනවා. ඒ වගේම මේකත් වෙනවා. ඊළඟ එක වෙන්නේ නැහැ. මේක වෙනවා. පළමු ළමයා B3 වෙලා දෙවන ළමයා A2 වෙනවා. වෙන්න පුළුවන්. මේකත් වෙන්න පුළුවන්. මේකත් වෙන්න පුළුවන්. මේක වෙන්නේ නැහැ. හරි. ඔන්න අපි මෙම පරීක්ෂණයේදී අවකාශය රූපයේ දැක්වෙන කොටු දැල මත හරිකත ලකුණු සලකුණු මගින් ලකුණු කරන්න. හරි. ඒක අපි කළා. ඊළඟට යම් පළවෙනි ප්‍රශ්නය. එකම ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොට දක්වා එහි සම්භාවිතාවය සොයන්න. එකම ශ්‍රේණිය කියන්නේ A1 A2 එයා ලෙවල් 11 ශ්‍රේණිය. බලමු A1 A2 හරි. දැන් මෙන්න මෙයා ගත්තොත් එහෙම මෙන්න මේ සිද්ධිය ගත්තොත් එහෙම පළවෙනි ළමයා A2 වෙලා දෙවෙනි ළමයා A1 වෙනවා. හරි. ඒක වෙනවා. ඒක පුළුවන්. මේකත් වෙනවා. හරි. මේකත් වෙනවා. පළවෙනි ළමයා A1 වෙලා දෙවෙනි ළමයා A2 වෙනවා. ඒකත් වෙනවා. මෙන්න මේක බලමු. පළමු ළමයා A1 වෙලා දෙවෙනි ළමයා B1 වෙනවා. ඒක ගන්න පුළුවන්ද? නැහැ. අපිට තියලා තියෙන්නේ එකම ශ්‍රේණියෙන් වෙන්න ඕනේ ඔය ළමයි දෙන්නම. මේ ළමයි දෙන්නම එකම ශ්‍රේණියෙන් වෙන්න ඕනේ. මේක වෙනවද එතකොට? නැහැ. ඒක වෙන්නේ නැහැ. ඇත්තටම මේ එකම ශ්‍රේණියෙන් වෙනවා කියලා කියන්නේ අකුරු සමාන නම් ඒ කියන්නේ AA BB කියලා එනවනම් හරි. දැන් ගත්තොත් මේක එන්නෙත් නෑ A1 A2යි B1යි මේක එන්නෙත් නෑ මේක එන්නෙත් නෑ මේවා කොහොමත් එන්නේ නෑ මේවා එන්නේ මෙන්න මේක එනවා මොකෝ එක අකුරු දෙකම B අකුරුනේ. ඔව් ඒක එනවා මේක එනවා මේක එනවා. අපි ඒ ටික බලලා රවුන්ඩ් කරගමු. මේක එනවා B2යි B1යි B3 B1යි B3 B1යි B1යි B2යි ඊට පස්සේ B1යි B3 B2යි B3. හරි. ඔන්න ඔය ටික තමයි එන්නේ. අපිට මොකක්ද කියන්නේ එකම ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොට කවා එහි සම්භාවිතාවය සොයන්න. මේක වට කරලා පෙන්නුවොත් එහෙම මෙන්න මෙහෙම. ඔන්න ඔහමයි වට කරාම හරි. අපිට කියනවා සම්භාවිතාවය. සම්භාවිතාවය කියද්දි කොහොමද ඔක්කොගෙම කොච්චර ප්‍රමාණයක්ද මේකට තීරලා ඉන්නේ. ඒ කියන්නේ දැන් තීරලා ඉන්නව ගත්තොත් එහෙම අපිට සිද්ධි ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8ක්. මේ 8 ඇවිල්ලා තින්නේ කොච්චරකින්ද? 8 ඇවිල්ලා තින්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20කින් තමා මේ 8 වෙලා තියෙන්නේ. එතකොට සම්භාවිතාවය ඇවිල්ලා එකම ශ්‍රේණියෙන් සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය සම්භාවිතාවය ඇවිල්ලා 20න් 8යි. ඔක තමයි උත්තරේ. ළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නය. ඊට කලින් මේක මකන්නු.
හරි. අපි යමු ඊළඟට තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ කියන්නේ ඒක බැලු බැලම නම් පේනවා ඒක රුක් සටහනක් තියෙන්නේ කියලා. හරි. අපි බලමු. තෝරා ගැනෙන සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණියෙන් වූ විට තරඟය දිනීමේ සම්භාවිතාවය 0.7යි. දෙන්නම එකම ශ්‍රේණිය. ඒ කියන්නේ දෙන්නම එකම ශ්‍රේණියේ වුණොත් එහෙම තරඟය දිනන්න පුළුවන් සම්භාවිතාවය 0.7යි. එම දෙදෙනා ශ්‍රේණි දෙකෙන් වූ විට තරඟය දිනීමේ සම්භාවිතාවය 0.5ද වේ. දී ඇති අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කර තෝරාගත් සිසුන් දෙදෙනා යුගල තරඟ දිනීමේ සම්භාවිතාවය සොයන්නලු. හරි. මම ඉස්සෙල්ලා මේ රුක් සටහන ඇඳ ගන්නම්. මේ තියෙන්නේ දිනීම, මේ තියෙන්නේ පැරදීම, මේ තියෙන්නේ දිනීම, මේ තියෙන්නේ පැරදීම, මෙතන තියෙන්නේ ශ්‍රේණි දෙකෙන්, මෙතන තියෙන්නේ එකම ශ්‍රේණියෙන්. මෙතන තියෙනවා ඊට පස්සේ ප්‍රතිඵලය කියලා එකක් දීලා තියෙනවා අපිට. මෙතන තියෙනවා තෝරා ගැනීම කියලා. හරි. අපිට දීලා තියෙනවා මෙතනින් 5න් 3යි කියලා දීලා තියෙනවා. ඔව්. එච්චරයි අපිට දීලා තියෙන්නේ. හරි. ඊපස්සේ මෙතන හිස් තැන තියෙනවා. අපිට ඊට ටික පුරවන්න තියෙන්නේ. රුක් සටහන සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි. අපිට දීලා තියෙන දත්ත මොනවද? දෙන්නම එකම ශ්‍රේණියෙන් වුණොත් එහෙම තරඟය දිනීමේ සම්භාවිතාවය 0.7යි. දෙන්න ශ්‍රේණි දෙකක වුණොත් එහෙම තරඟ දිනීමේ සම්භාවිතාවය 0.5යි. හරි. අපි යන් ඉස්සෙල්ලාම මෙන්න මේ රුක් සටහන. රුක් සටහනේ අපිට මේ 5න් 3යි කියලා එකක් දීලා තියෙනවා. මෙතනින් මොකද්ද කියන්නේ? දෙන්න ශ්‍රේණි දෙකෙන් තෝරා ගැනීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ එක ළමයෙක් 11 ශ්‍රේණියකුයි අනිත් ළමයා මේ 12 ශ්‍රේණියකුයි තෝරා ගැනීමේ සම්භාවිතාවය තමයි මේ 5න් 3යි කියලා අපිට දීලා තියෙන්නේ. හරිද? 5න් 3යි කියලා දීලා තියෙන්නේ. නේ එක ළමයෙක් 10 අනිත් එක ළමයෙක් 11 අනිත් එක්කෙනා 12. ඒක තමයි 5න් 3යි කියන්නේ. අපි දන්නවා මේ රුක් සටහනක මෙන්න මේ එකක් මේ අතු දෙකක් ගත්තොත් එහෙම මෙන්න මේ අතු දෙකක් ගත්තොත් එහෙම එකම මේ ලෙවල් එකේ මේකම ලෙවල් එකේ තියෙන අතු දෙකක් ගත්තොත් එහෙම ඒ අතු දෙකේ එකතුව අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ එකට. එහෙනම් අපි දන්නවා මෙතෙන් අපි මෙතන දන්නේ නැහැනේ. මෙතන කීයද කියන්නේ කියලා දන්නේ නැහැ. අපි දන්නවා හැබැයි මේ අතු දෙකේ එකතුව එකක් වෙන්න ඕනේ කියලා. හරි. 5න් 3ට කීයක් එකතු කරාමද අපිට එක හම්බෙන්නේ? 5න් 3ට 5න් දෙකක් එකතු කරාම අපිට හම්බෙන්නේ 5න් 5යි. ඒ කියන්නේ 5න් 5 කියන්නේ 1යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 5න් 2යි. හරි. අපි ඒක නම් හොයා ගත්තා. එක සමානයි 5න් 2යි කියලා. ඊට පස්සේ යන් ඊළඟ අතු වලට. හරි. දැන් යන්න මෙන්න මේ දිගාත්තේ යන්න බලන්න. මෙන්න මේ දිගාත්තෙන් මොකද්ද කියන්නේ? එකම ශ්‍රේණියේ වෙලා තරඟය දිනන සම්භාවිතාවය. ගැන තමයි මේකෙන් කියන්නේ. එකම ශ්‍රේණිය වෙලා තරඟය දිනනවා. ඔන්න ඔක තමයි මේකෙන් මම මේ සම්පූර්ණත්වයෙන් කියන්නේ. අපිට ඒක දීලා තියෙනවා එකම ශ්‍රේණියේ වෙලා තරඟය දිනීමේ සම්භාවිතාවය ඇවිල්ලා 0.7යි කියලා. හරි. එහෙනම් අපි ඒක තමයි 0.7යි. මෙතන 0.7යි නම් බලන්න දෙයක් නැහැ. මෙතන කෙලින්ම 0.3යි. මොකද 0.7 ධන 0.3 සමානයි 1යි. මේ දෙක එකතුව එකක් වෙන්න
ඕනේ. ඊට පස්සේ හරි ඊළඟත් මෙන්න මේ අත්ත බලන්න. මේ අත්ත මොකද්ද කියන්නේ? දෙන්නම ශ්‍රේණි දෙකක වෙලා ළමයි දෙන්න ශ්‍රේණි දෙකක වෙලා තරඟයේ දිනීම. මේ 11 වසරේ ළමයෙකුයි 12 වසරේ ළමයෙකුයි ටීම් එකේ ඉඳලා තරඟයේ දිනන සම්භාවිතාවය ඇවිල්ලා අපිට දීලා තියෙනවා එක 0.5යි කියලා. හරි අපිට එක්කෙලින්ම දාන්න පුළුවන් 0.5යි කියලා. ඊට පස්සේ 0.5යි කියලා දාලා ඊට පස්සේ එහෙනම් එතනත් 0.5යි. හරි ගානේ අපිට මොනවද කියන්නේ? දිය රුක්සටහන සම්පූර්ණ කර ඊට පස්සේ තව අපිට මේ තව කොටසක් තියෙනවා. මේ ගානේ සම්පූර්ණ මේ ප්‍රශ්නයක් තියෙනවා. තෝරාගත් සිසුන් දෙදෙනා යුගල තරඟය දිනීමේ සම්භාවිතාවය සොයන්න. තෝරාගත්ත සිසුන් දෙදෙනා යුගල තරඟ දිනීමේ සම්භාවිතාවය. දැන් දිනන්නේ කොහොමද? මෙන්න මේකයි මෙන්න මේ අත්තයි විතරයි තරඟ දිනන්නේ. එකම ශ්‍රේණියේ වෙලා මෙන්න මේ අත්තයි විතරයි තරඟය මේ දිනනවා කියලා කියන්නේ. අපි දන්නවා එහෙනම් මේ අත දෙකෙන් එන උත්තරේ අපි එකතු කරන්න ඕනේ. අපි බලමු මෙතෙන් මේ අතෙන් කීයක් සම්භාවිතාවය එනවද කියලා. ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒකට කරන්න ඕනේ 5න් 2 ගුණ කරන්න ඕනේ 0.7. මම ඒක මෙතෙන් ලියන්නම්. 5න් 2 ගුණ කරන්න ඕනේ 0.7. 0.7 කියන්නේ ඇත්තටම 10න් 7. එතකොට 5න් 2 ගුණ කරනවා 10න් 7න් ඒ කියන්නේ 50න් 14යි. හරි. එහෙනම් අපිට මේ අත්තෙන් උත්තරේ එනවා 50න් 14යි කියලා. මොකක්ද අත්ත? එකම ශ්‍රේණියේ වෙලා තරඟයක් දිනනවා. අනිත් එක මොකද්ද? ශ්‍රේණි දෙකෙන් වෙලා තරඟය දිනීම. එහෙනම් යන්න ඕනේ මෙන්න මේ පාරේ. මෙන්න මේ අත්තේ. මෙන්න මේක මෙන්න මේ පාරේ තමයි යන්න ඕනේ. එහෙම මේ පාරේ යද්දි මොකද්ද තියෙන්නේ? 5න් 3 ගුණ කරන්න ඕනේ 0.5. 0.5 කියන්නේ කීයද? 10න් 5. 10න් 5. ඒ කියන්නේ 50න් 15යි. හරි. මේක ඇවිල්ලා 50න් 15යි. හරි. අපෙන් අහන්නේ සම්පූර්ණ මෙන්න මේ දෙන්නම එකම ශ්‍රේණියේ වෙලා තරඟය දිනන්නයි ශ්‍රේණි දෙකේ වෙලා මේ තරඟය දිනන්නයි ඒ දෙකේ සම්පූර්ණ සම්භාවිතාවය තමයි අපිට හොයන්න වෙන්නේ. මොකද තෝරාගත් සිසුන් දෙදෙනා යුගල තරඟය දිනීමේ සම්භාවිතාවයෙන් දිනන්නේ මෙන්න මේකයි මේකයි. එහෙනම් මේ දෙකේම එකතුව අපි ගන්න ඕනේ. 50න් 14 දන 50න් 15 පොදු හරය 50යි. 14යි 15යි 29යි. උත්තරේ එහෙනම් 50න් 29යි.